කවුද මේ? කොහෙන්ද? මේක දාන්න කෙනෙක් ඉන්නවා ෆෝන්. කොහෙන්ද? ඔයා මෙතනට එන්න නංගි. ෆෝන් එක තියන්න. මේ දොර පොඩ්ඩක් අරින්න නැත්තම් හොඳ නැහැ. කාඩ්. මේ ගමේ මිනිස්සු ඉන්නවා මෙතන. ජං ඇතුළට පොඩ්ඩක් යම්කෝ. හරි. මේ එන්න ගෙද ඔයගොල්ලෝ කට්ටිය කවුරුද එන්නේ? නෑ නෑ කෝල් ගන්න එපා. කෝල් ගන්න නෑ. හරි. මේ අර එන්න. ගමේ අය එන්න. මේ එන්න ඔයාලත් එක්ක කතා කරන්න අපිට පොඩ්ඩක්. කිසිම කෙනෙකුට බාධාවක් කිසිම කෙනෙකුට බාධා කරන්නේ නැහැ. මේක පොඩ්ඩක් අල්ලන්න. අල්ලන්න පොඩ්ඩක්. මේක අල්ලන්න. කොහොම අල්ලන්න. හරි. දැන් ඔයාලා මේ කිරි එකක් දෙන්නවනේ. ඔව්. මේ කිරි එක දෙන්න පොඩ්ඩක් මේ කිරි එක දෙන්න කම්පැනියක් තියෙන හෙඩ් ඔෆිස් එක. ඒක රජයේ ලියාපදිංචි කරලා තියෙනවා. ඔයා දන්නේ නැහැ රජයේ ලියාපදිංචි කරලා තියෙනවා ඔයා දන්නේ නැහැ. හරි. එතකොට මේක කිරි මොනවාට දෙන්නේ? ඒකන කිරි චොක්ලට් ෆ්ලේවර් එකක් ඇන්කර් එකට එකතු කරලා වෙනවා කියලා. දුන්නා පස්සේ ඒක රහ මොකද්ද කියලා බලන්න. ඉතින් චොක්ලට් ෆ්ලේවර් එකක එන්නේ චොක්ලට් රහ විතරයි. වෙන මොකුත් රහක් නැහැ. එතකොට දැන් මේකේ පොඩි අයට ඔයාලා දෙන්නේ වෙනම කිරි එකක්. කිරි එකයි බෑග් එකයි තමයි රුපියල් 850යි. ඉන්නකො ඊට පස්සේ අනිත් අයට ඔයාලා මොනවද දෙන්නේ? ඉන්නකො අනිත් අය 10 ගානේ දවස් 5ක් යන්න ඕනේ. හරිද? ඔයාලා වාහනේත් එක්කන් යනවා. කම්පැනි එකක් නැහැ. තැනකට ගෙනියන්නේ. මරදානේ තැනකට ගෙනියන්නේ. හරිද? ඔව්. එතනට ගෙනියනවා. කම්පැනි නැහැ. හරිද? එතකොට මේකේ ඔයාලා වැඩිම ෆෝම් සෙට් එක ගන්න රෙඩි ෆෝම් සෙට් එක අපේ පොලිසියට ගෙනියන්නේ. දැන් පොලිසියට අපි කතා කරලා පොලිසියට ගෙනියනවා. හරිද? බංගල මේ දැන් ඕගොල්ලෝ දැන් මේ ඇන්කර් කම්පැනි ඇන්කර් නේ මේක ඇන්කර් කියලා කොහෙවත් නැහැ. ඇන්කර් කම්පැනි කියලා කිව්වේ. ඇන්කර් කම්පැනි ඇන්කර් නේ ඇන්කර් එක අපි දැන් කතා කරන්නේ. ඇන්කර් එකෙන් ඇන්කර් එක මේක ඇන්කර් එකෙන්ද කරන්නේ? ඔකට ඇන්කර් එකේ බලපත්‍රක මෙයාලගේ බලපත්‍රයකට පොලිසියට දෙන්න බලන්න. මේකල ඔව් ඉන්න පොඩ්ඩක් ඔයාලා මෙතන මරඩු මේ චාමිලා විමුක්ති ඔක්කොම සිංහලයි. ඔක්කොම මේ ගමේ මිනිස්සු කතා කරන්නේ ගමේ අය සිංහලයි. පොඩ්ඩක් කෑගන්නවා. ඔන්න ගමේ අය ඉස්සර මෙයාලා මොකද කරන්නේ? ඔයාලා මේක දැන් ඔයාලා ඇන්කර් එකේ කරන්න කියලා කිව්වා. බලාගෙන හිටියේ ගමට එන්නේ ඔක්කොම සිංහලයි. මේක සිංහලයේ වද කිරීමක් කෙරෙන්නේ. මම බය නැතුව ඉස්සරහට වෙලා කියනවා අපේ අම්මවත් දාලා තියෙනවා. අම්මව දැම්ම අම්මව වද වෙන්න දෙයක් නැහැ නේ. මේ ඔක්කොම ගමේ වෙලේ වත්ත වෙන්න වත්ත රණසුර නාවත ඔක්කොම අල්ලන්නේ ඉන්න නේද? පොඩ්ඩක් අර චොටෙන් මේ රහසිගත සිංහල වද කිරීමක්. ගමේ අය පොඩ්ඩක් කොහොම ඉන්න අපිනේ. හරි. දැන් ඔයා කිව්වා මේක ඇන්කර් කම්පැනියෙන් කරන්න කියලා. හරිද? දැන් අපි පොලිසියට කතා කරලා පොලිසිය මෙතනට ගෙන්නනවා. හරිද? දැන් මේක ඇන්කර් කියන එක කොහෙවත් නැහැ. ඇන්කර් කම්පැනියක් නැහැ. දවල් මේ ඇන්කර් එක තමයි ඇල්ලුවේ. මෙතන කොහොම මේකේ ලියාපදිංචි යම් මොකුත් නැහැ මේක කොයිද රෙජිස්ට්‍රේෂන් එකක් තියෙන කියලා පෙන්නන රෙජිස්ටර් කරලා තියෙන තැනක් පෙන්නන්නවද කොහෙද මරදාම් පුතුනේ නෑ පොඩ්ඩක් ඔයාලා දැන් මේක රෙජිස්ටර් කරලා තියෙන්නේ කොහෙද රෙජිස්ටර් කරලා තියෙන්නේ සර් මම ඒ කියන්නේ රෙජිස්ටර් කරපුවා කියන්නේ මේක ලියාපදිංචිද ලියාපදිංචි කියන එක දන්නේ නැහැ කිව්වා දන්නේ නැහැ ලියාපදිංචි කියන එක දන්නේ නැහැ හරිද එතකොට අර සර්ගේ නම්බර එක ගන්න. පොඩ්ඩක් සර්ගේ නම මොකද්ද? රොෂාන් කියලා. ඈ රොෂාන්. නෑ ගන්න ඕන ඔයාලා කියන එයාගේ කන්ටැක්ට් එක මං ගාව නෑ. මගේ අක්කා නම් ඒක උඩ වැඩ කරන කන්ටැක්ට් එක නැත්තම් කොහොමද? දවල් වැඩ කරනවා කියලා මගේ කෝඩිනේටර් මගේ අක්කා ෆුඩ් ඉන්ජිනියර් කෙනෙක්. මේ එයාලා ඉතින් අපි යන්නේ මේක නෙමෙයි අපි සාමාන්‍ය මෙහාන හරි දැන් වල මිස් කිව්වා කමන්නේ ඔන්න මෙහාන නංගි කියලා කියනවා කොහොමද දැන් නංගි අපි මොකක් හරි ප්‍රොඩක්ට් එකක් මොකක් හරි දෙනකොට කෙනෙක්ට ඒකේ තියෙන තත්ත්ව සහතිකය මේක සුදුසුයි මිනිසුන්ට එහෙමනේ අපි නැත්තම් අපේ ඒකේ තියෙන ලියාපදිංචි අංකයක් මේ රජයේ ලියාපදිංචි අංක මේක යටතේ තමයි අපි මේ දේ කරන්නේ මෙන්න අපේ හෙඩ් ඔෆිස් එකේ තැන මූලස්ථානේ මෙතන ඒ ඇඩ්‍රස් එකක් කිසිම දෙයක් මෙතන නැහැ මෙතන මොකද්ද තියෙන්නේ මේකේ නම එච්චරයි කො මේකේ ඒ තරම් ගෑල්ලා දැන් අපිට තියෙන්නේ ඔව් මේකේ කො ඇඩ්‍රස් එතකොට ඔයාලා මේ කිරි එකක් සාම්පල් එකක් පොඩි අයට වෙනම දෙනවා බඩදරුවෝ අම්මලාට වෙනම දෙනවා හරි බඩදරුවෝ අම්මලාට වෙනම එකක් නේ එතකොට ඔව් ඔයාලා එතකොට ටීම් ගෙනියනවා ගෙනියන තැනක් නෑ අද මරදානේ ඊට පස්සේ නාවල නෑ ඉන්න තව ඔයාලගේ තියෙන්නේ දෙහිවල නෙමෙයි වැල්ලවත්තේ ඔව් වැල්ලවත්තේ තැන එතකොට මේ එකකටවත් හෙඩ් ඔෆිස් එකක් නෑනේ හරිද ෆිස්කල් ෆීල්ඩ් නම්බර එක. ෆීල්ඩ් නම්බර ඇඩ්‍රස් එක ඇඩ්‍රස් මම ෆෝන් නම්බර අරන් දෙනවා. ෆෝන් නම්බර් ඔයා දැන් වැඩ කරනවා කියලා කොහොමද හිතන්නේ වාසිය වැඩ කරනවා නාම එකක් පොලිසියට කතා කරනවා පොලිසියට නම්බර් එකක් දෙන්න ඕනේ. අපි පොලිසිය ගෙන්නලා ඔව් එතකොට තව එකක් අහන්න ඕනේ අපිට.
මේ කිරි දීලා ඉවරලා මොකටද සල්ලි දෙන්නේ කට්ටියට මොනවටේ? ඔව් කිරි කොහොමද ඒ සල්ලි දෙන්නේ? අපිට මට නම් කිව්වේ ඔව්. මේ අහන්නකො මම මේ පොඩි දෙයක් කියන්න. ඔව්. අපේ දවස් පහක්ම බොන්න ඕනේ. දවස් පහක් බොන්න. දවස් පහකට ඉඳලා දෙනවා. කොට දෙන්න මේ ගන්න බලන්න ඉක්කට. ඔන්න අහන්නකො. මේකේ අන්න එන්න අපෝ දවස් පහකට කීයක් දෙනවද? මොනවද? 5000ක් දෙනව මොනවද නේ? දවස් පහකට කිරි දෙනාට 5000ක් දෙනවා. ඔව් මේක පුදුම වැඩක් නේ. අපේ සමහර සිංහල මිනිස්සු ඉන්නවා හරි මෝඩයි. මොකක් හරි දෙනවා කියපම් පැනලා ගිහලා සල්ලි වලට වාහරි බොන જાතියක්. ඒක ගොඩක් જાතින් අන් જાතින් දන්නවා. හරිද? මේකේ જાතින් අතර ප්‍රශ්නයක්වත් වෙන ප්‍රශ්නයක් නෙමෙයි මෙතන අපි ගේන්නේ. ගේන්නේ අපේ සිංහල කෙනෙක් කරත් ඔයාලා කරත් මේක වැරද්ද විදිහට අපි දකින්න ඕනේ. හරිද? මොකද මේක ලියාපදිංචි කරන්නේ නැතුව මේක කවුරු මේකේ නෑ අපි කියන්නේ මේකේ කිසිම ලියාපදිංචි අංකයක් නෑ. මෙයාලා බොහෝ දෙන ෆෝම් වල ලියාපදිංචි අංකයක් නැහැ. හරිද? ලියාපදිංචි කිසිම අංකයක් නැහැ. මේ නැතුව මේ ඔයාලා මෙතන මේ කම්පැනියක් නැහැ මිනිස්සුන්ට රුපියල් 1000ක් දෙනවා මේ මිනිස්සු හවු වෙනවා ඔකට. මෙයාලා කියන්නේ මේකේ රස බලනකොට 1000ක් දෙනවා. 1000ක් දෙනවා. රස බලලා රස කියනකොට 1000ක් දෙනවා. චොක්ලට් කියන්නේ දවස් පහකට 5000ක්. මොන රහ දෙන්නේ? චොක්ලට් රහ ඉතින් එයාට රහක් බලන්න දෙන්නේ නැහැ. ඇයි එනම් බොරු කියන්නේ ඔයාලා? සර් ඇත්තටම මට දන්නේ චොක්ලට් එකේ වැනිලා රහක් තියෙනවා. මේගොල්ලන් නේද? ඔයාලට කීයක් හම්බුනද මාසෙට? මට ඒ කියන්නේ මේ තරහ කොහෙද මේ ඇවිල්ලා සේදවත්ත කැලණිය පාරේ වෙන්නවත්තේ මේ රමසූරමාවතේ මෙන්න මේ වගේ සල්ලි දෙනවා කිරිත් දෙනවා මේක රජයේ ආයතනයක් දන්නේ නැහැ ලියාපදිංචි දනකුත් නැහැ මොකුත් නැතුව මේක සිදුවීමක් වෙනවා මේක ලංකාව පුරාම වෙනවා කියලා තමයි අපිට ආරංචි ආවේ ලංකාව පුරාම වෙනවා ඉතින් අපේ සමහරක් මෝඩ සිංහල මිනිස්සු ඔවුන් සමහරක් මෝඩ සිංහල මිනිස්සු ඇවිල්ලා කරන්නේ රුපියල් 10ට ආසාවෙන් අනේ අර ඕනම දෙයක් තමන්ගේ කුසට මොකද්ද වෙන්නේ දරු බලයක් නැති වෙන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ මේකේ අයිත කර දෙයි බලපෑම මොකද්ද කියලා බලන්න අර රුපියල් 10ට වසී වෙලා තමන්ගේ පොඩි දරු පැටියවත් අරගෙන අනේ යනවා බිල් වෙන්න. ඉතින් මේ වගේ එකක් අපි දැන් මේ දවස් කීපයක් තිස්සේ නම් ෆලෝ කරලා තමයි මේක අල්ලගත්තේ. දැන් මෙයාලගේ කොහොමද මේක කියන්නේ පොඩ්ඩක් මේක කියන්නේ තුටයි එයාව පස්වල් පත් කරන්න ඕනේ නැහැ. පොලිසිය කියන මේක කරන්නේ. කෝල් කරලා තිබුණා මම එතන පොලිසියට මට දන්නේ. හරි. නෑ අපි පොලිසිය කතා කරමු. නෑ ඔයා දන්න දේ කියන්නේ. එන්නකො අපි එළියට. ඔයා දන්න දේ ඉස්සරහට අපි